සාදරයෙන් කියලා පිළිගන්නවා තුම්මන පියුරියක් channel එකට. ඉතින් අදත් අපි ඔයගොල්ලන්ට ඉඩ ගෙනල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන් ගෙනල්ලා තියෙන්නේ මම අර ඔයගොල්ලන් මතකද මම කාර් එකක් ඇදුවා. ඒකේ ලොරියක් වගේ. අපි ඒක අද A4 කොලවල ලස්සන කරගන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ කරන්න කලින් කියනවා තුම්මන පියුරියක් channel subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක තොල් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හයල්න වෙන්න මේක තමයි අපේ ලොරිය වගේ තියෙන කාර් එක. මම මේක ලොරියක් කියලා තමයි හිතන්නේ. හරියන මේක අපි A4 කොලවල ලස්සන කරගෙන මම ඒක ගත්ත ගම් බෝතලයක් ගත්තා. A4 කොල ගත්තා. තව මේ ලස්සන ස්ටිකර් පැක් එකකුත් අලවන්න හිතන් ඉන්න සත්තු ඉන්නේ හැබැයි. මම හිතන් හිටියේ මිනිස්සු ඉන්නවා කියලා කමන්නේ අපි සත්තු අලවමු ලස්සනට. ඔයගොල්ලන්ට මේ සත්තුන්ගේ නම් ටික කෙලින්න චුට්ට. පොඩ සත්තු ඉන්නවා. මෙන්න මේ වගේ ඌරෙකුයි කොටියෙකුයි තව මොකෙද මීයෙක්ද මන් දිනවා. මේක චූටියට මේ මොකෙද ඉන්නවා. කොටියෙක් ඉන්නවා. තව මෙන්න චූටියෙක් ඉන්නවා කවුද දන්නේ නැහැ. තව කොටිය ගොඩක් ඉන්න මේකේ. කොටි ඉංග්‍රීසියක් ඉන්නවා. කොටියෙක් ඉන්නවා. තව කොටි දෙන්නෙක් ඉන්නවා. සිංහෙක් ඉන්නවා. ඔන්නම් සත්තු ගොඩක් ඉන්නවා. සිංහයෝත් ඉන්නවා ගොඩක්. ඒ ස්ටිකර් ටික ලස්සනයි. අපි එන හරි වැඩි කතා නැතුව මේ කලවන්න පටන් ගමු. මම කළු පාට A4 කොල ගන්න ගියේ ඇත්තම කියනවා වීදුරු වලට අරගන්න. හරි අපි ඒක පස්සේ අලව ගමු. මොකද කළු පාට A4 කොල නෑලු කඩේ. කමන්නේ නැහැ. ඉතින් සුදු පාට A4 කොල දැන්ට අලව ගමු. කටුවක් කරන් මේක මැන ගන්න ඕනේ පැන්සලක් ඕනේ. පැන්සලකුත් දින අපි ගාව. අපි දැන් මේ තියලා මාක් කරගන්න ඕනේ. ඕන ප්‍රමාණයට. මෙනගත් යාළුවනේ අපි එනම් කපාගෙනම හම්බ වෙමු. හරි යාළුවනේ දැන් තියෙන කපාගත්ත අපි අලව ගන්න තමයි දැන් තියෙන්නේ. හරි යාළුවනේ මේ තාවලයක් තමයි මේ ඔයාලා දන්නවද කොහෙද දැන් ඔයාලා ඔෆිස් එක අතර මේ ඔෆිස් මැෂින් එකක් ගන්න බං අරුවට බෑනේ. හරි යාළුවනේ ඉතින් දැන් මම ඔය කරන්නේ කෑලි කප ගම් ගාලා අලවන එක තමයි. හරි යාළුවනේ එක තැනකින්වත් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. දැන් අපි චුට්ට උඩට වැඩි ටික කපා ගමු. ඔය ඉතින් තියෙන්නේ ඉස්සරහා වීදුරුවට අලවපු සුදු කාට A4 කොලේ. ඉතින් යාළුවනේ මට අමතක වුණා වීදුරුව කළු පාට ගන්න ඕනේ කියලා. ඉතින් කළු පාට A4 කොල මම කරන දවසට එහෙනම් අපි ඒකත් බලමු. ඉස්සරහා විතරයි තාම දැත් වෙන්නේ ඉතින්.
දැන් තියෙන්නේ මෙන්න මේ පැත්තයි මෙන්න මේ පැත්තයි මෙන්න මේ පැත්තයි උඩයි ඔන්න යට නම් ඕනේ යට එච්චර පේන්නේ නැහැ මෙන්න ටික ලස්සන කරගෙන තමයි වීඩියෝ දික් කරන නිසා මම උගලන්ට පෙන්වන්නේ මම හදේ වලට මම උගලන්ට පෙන්වන්න වීඩියෝ දික් කරනවා නැත්තම් හරි හරියන්නේ උඩ තලගත්තා දැන් තියන්නේ ඇතුළ නම් ඕනේ වගේ තේරෙනවා මට අපි දැන් තියන්නේ මේ ටිකට හදගන්න තමයි ඒ ටිකටත් ඕනේ නැති පාටයි හරි එහෙනම් අපි පැති දෙකට අලවගෙනම හම්බෙමු හරි යාළුවනේ මම ඇතුළත් වෙන්න වගේ අලව ගත්තා මෙන්න මේ පිටිපස්සට උට අලව ගන්න බෑ මේ මොකද මේ ඒක අමාරු අත දාන මෙන්න මේ පැත්තට අලව ගත්තා මම මෙතෙන්ට මෙන්න මෙතෙන්ට දැන් අලව ගන්න ඕනේ වගේ පටියක් ඒ පටිය අරගෙනම හම්බෙමු හරි යාළුවනේ මම මෙන්න මේ පැති දෙකත් අලව ගත්තා මෙන්න ඇතුළත් අලව ගත්තා දැන් තියෙන්නේ මෙන්න මේ දෙපැත්තට එච්චර ඒ ටික විතර තියෙන රෝද වලට නම් ඕනේ නෑනේ කොහම රෝද වලට කළු පාට අලවන්න ඕනේ හරිද වෙන ඒ ටික අලවගෙනම අනිමත් වීඩියෝ අවසන් කරන්න හම්බ වෙමු හරි යාළුවනේ අපි දැන් ඔක්කොම මෙන්න මේ වගේ අලව ගත්තා පේන ඇති පේන ඇති දැන් ලස්සනට තියෙන පෙළොලිය ස්ටිකර් අලව ගන්න පොඩ බලන්න ඕනේ කැතයි එක්කනේ සත්තු ස්ටිකර් අලවුවට පස්සේ අවුලන්නේ ටික කලව මුලින්ම මෙන්න මේ කලව ගන්න මෙන්න මේ යටින් ඇලවෙන්නේ නැද්ද මන් දෙයි පොකොල වල හරි අර නලව ගත්තා චූටියට පේන්නේ තියෙන්නේ ආගේ මම හිතාට යාළුවනේ අර සත්තු දෙන්නේ මෙතනින් අලවනවා කියලා සත්තු දෙන්න වන් ඩ්‍රයිවිං කරනවා වගේ ඉතින් කළු පාට නෑනේ ඒකනේ වැඩේ කියන්නේ අවුලන්නේ හරි ඉතින් අපි වීඩියෝ එක අවසන් කරන මේක අස්පස් කරලා අහම්බෙමත් හරි ඉතින් යාළුවනේ අතන අස්පස් කරගෙන ඉවරයි ඔක්කොම කරලා ඉවරයි තුන් මොන YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම bell icon එකත් ඔල් දාගෙන යන්න මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට like එකකුත් දාන්න නැති කියලා like එක දෙන්න නැත්නම් දැන්ම like එකකුත් දාන්න ඉතින් යාළුවනේ මගේ වීඩියෝ මෙතනින් අවසන් එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම් මගේ channel එක subscribe කරන්න